මහනුවර ගඟෙන් පිරි සුසුම් හඬත් ගිරිකැටෙන් නගාගත් උත්තරීතර රූපලාවන්‍ය අතීතයේ සොබාදහම ගෙන අදත් සජීවීව සිටින අපේ උරුම නගරය. මෙම භූමිය මත නගාගත්තේ අවසන් සිංහල රාජධානියයි. අරුණෝදයත් සමග රැඳී සිටින්නට බුදු සසුනේ ආරක්ෂාවයි. ජාතියේ ගෞරවයයි. අපේ පරපුරේ ගෞරවනීය සිහිවටනය සුන්දර මහනුවර නගරයයි. ඇහැලේ පොළ කඳුළු සහ රුධිරයෙන් ලියූ එක ගී මතකය. ඔබේ ගරුණාමය අදත් සිහිවන්නේ ඇහැලේ පොළ ඉටි කෞතුකාගාරය තුලයි. අපේ මනසට කඳුළු ගෙනන ඉතිහාසයේ කුසගින්න අපේ ගෞරවය මගහැර නොවන සත්‍යයි. ඉටි කෞතුකාගාරයේ කියනවා අපේ පරපුරේ ආත්ම ගෞරවය අපේ රුධිරයෙන් රඳ වූ අරගලය. අදත් ඒ දකින විට මගේ මනසට ඇසෙනවා ගුණේ ජීවත්වේ ගෞරවය මිය නොයයි යන සංසුන් හඬ. නමුත් අතීතයේ ගැටුම් අමතක නොවේ. ආගන්තුක බලවේගයන්ගෙන් ජාතිය රැක ගැනීමට සෙබළුන් රුධිරය වගුරුවා ගිය භූමියත් මේ මහනුවරයි. අපේ සම්ප්‍රදාය බේරා ගැනීමට අපේ උරුමය ගෞරවයට නංවා තැබීමට කොතරම් සටන් කළද අවසානයේ සමුගත යුතු විය. එහෙත් ඔබේ ගෞරවය කිසිවිටක නොමැකේ. මහනුවර අපේ ජාතියේ ගීතය. අතීතයේ දුකත් සතුටත් ගෞරවයත් අභිමානයත් මහනුවර තුල එකට බැඳී ඇත. මහනුවර අපට කියන පාඩම ගෞරවය තුරුණු නොවේ, ගුණය මිය නොයයි. ඉතිහාසය සදා සජීවීව පවතී. අතීතයේ සටන් මතකයන් අදත් මහනුවර ගගලන නගරය තුල ගෞරවයෙන් සජීවීව පවතී. ඇහැලේ පොළ ඉටි කෞතුකාගාරයේ කඳුළු මතකයන් අපට සදා ගුණය සහ විරුවනාව මතක් කරවයි. ඉතිහාසයේ ගෞරවයත් වර්තමානයේ සතුටත් එකට ගැලවී නගරයේ සජීවීව පවතී. කඳුළු සහ සටන් මතක ගෙන ආ මහනුවර අද සම්ප්‍රදාය හා නවෝත්පාදනයට එකට රැඳවයි. අතීතයේ සුරකමින් වර්තමානයේ ගොඩනගා අනාගතයේ සදා ගෞරවයට පිළිගැනීමයි අපේ යුතුයකම විය යුත්තේ. පීසා නම් ඉතින් මහනුවර තියෙන විටෝ පීසා එකම තමයි. ප්‍රයිස් එකත් ඕකේ, කෑමත් ඕකේ. බබල් ටී කියන්නේ තිබහට බොන්න පුළුවන් හොඳම දෙයක් නේ. ඉතින් මේ තමයි KCC එකේ රසම රස බබල් ටී ගුණන තැන. ගානත් හොඳයි, බීමත් රසයි. like කරන්න, share කරන්න, comment කරන්න, subscribe කරලා තියාගන්න next video එකෙන් සෙට් වෙමු.